ගිහියෙක් විදිහට නම් පන්සිල් පද පහ රකින්න ඕන කියන එක හිතට ගන්නවා එයා. රකින්න උත්සාහ කරනවා. කැඩුනොත් ආයෙ සමාදන් වෙනවා. එයාගේ හිතේ අදහසක් තියෙනවා මම පන්සිල් රකින්න ඕන කියලා. සියවතාවක් සිල් කැඩෙන කෙනා සියවතාවක් සිල් ගන්නේ එයාට සීලය ඕන නිසා. එයාට සීලය ඕන නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා සීලේ පරිභාවිත කරනවා. දැන් සමහර අයගේ හිතේ මම පන්සිල් රකින්න ඕන කියන අදහසවත් නැහැ. බලන්නකෝ අපි ඉස්කෝලේ යනකොට පන්සිල් ගත්තට පන්සිල් රකින්න ඕන කියන අදහසවත් තිබ්බත් දැන් අපිට බණ අහලා පන්සිල් රකින්න ඕන කියන අදහස තියෙනවා. කැඩෙන එක වෙනම එකක්. මේක රැක ගන්න ඕන කියන එක තියෙනවා. ඒ නිසා තමයි කැඩුනොත් කොහොම හරි ආයෙ පන්සිලුත් ගන්නවා. පන්සිල් රකින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එයාගේ හිත සීලය පරිභාවිත කරන සීලය ඇසුරු කරනවා එයාගේ හිත. මේක හොඳට තේරුම් ගන්න. මේ කියන්න හදන්නේ ඔයාලා මැරිලා ඉපදෙන ලෝකේ හැදෙන්නේ ලෙඩ ඇඳේ නෙවෙයි දැන් හැදෙන්නේ. ලෙඩ ඇඳට බෑ ඒක වෙනස් කරන්න. ලෙඩ ඇඳේ ජීවිතේ වෙනස් කරන්නේ බුදුවරු ළඟ. ප්‍රඥාවන්තයෝ මහා ප්‍රඥාවන්තයෝ ලෙඩ ඇඳේ මරණය වෙනස් කරන උපදින තැන. මට්ට කුණ්ඩලී වගේ අය. පැහැදිලිද මම කියන්නේ?